Hi guys, welcome back to my YouTube channel. ඔයාලව හරිම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. හැමදාමත් වගේ මගේ videos බලන, ඒවට like කරන, comment කරන, ඒ වගේම මාව subscribe කරන හැම කෙනෙක්ටම ස්තුතියි කියලා කියනවා. ඔක්තෝබර් මාසයේ මුල්ම vlog එක තමයි මම මේ අද අරගෙන එන්නේ. ඉතින් මේ අලුතෙන් පටන් ගත්ත ඔක්තෝබර් මාසය ඔයාගේ හීන බලාපොරොත්තු හැම දෙයක්ම ඉෂ්ට වෙන ලස්සන වාසනාවන්ත මාසයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලගේ හිතේ තියෙන යහපත් බලාපොරොත්තු අරමුණු ඒ විදිහටම ඉෂ්ට කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම මේ vlog එක කරන්නේ ඔක්තෝබර් මාසේ පළවෙනිදා. ඔක්තෝබර් මාසේ පළවෙනිදා කියන්නේ ලෝක ළමා හා වැඩිහිටි දිනය. ඒ වගේම තමයි ඔක්තෝබර් පළවෙනිදා තමයි මගේ උපන්දිනය. ඉතින් අද දවසේ මගේ උපන්දිනේ ගෙවුනේ කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ vlog එක අද අරගෙන එන්නේ. හැම උදේකම මගේ ප්‍රියතම රාජකාරිය තමයි ජනෙල් දෙක අරින එක. ජනෙල් දෙක ඇරලා කෝපි එකක් හදාගන්න වතුර එකක් උණු වෙන්න ගහලා ඇවිල්ලා මං ආසම වැඩේ තමයි ජනේලෙන් එළියේ පේන පරිසරය දිහා බලාගෙන ඉන්න එක. මට පේන්නේ නිල් පාට අහස, මගේ වටේ තියෙන කොළ පාට ගස් කොළන්, ඒ වගේම අපේ අම්මගේ රතු පාට ඇන්තූරියම් මල්. ඒක හරිම පුදුම නිදහස් දර්ශනයක්. මම හරිම ආසයි උදේට ඒක දිහා බලාගෙන ඉන්න. මුළු දවසම ඒක දිහා බලාගෙන හිටියම නිකන් හරිම ප්‍රබෝධයක් ලැබෙනවා මට. මම හරිම ආසයි ඒ නිසා උදේට ජනේලෙන් එළිය බලාගෙන ඉන්න. ඒ view එකට මම මාර ආසයි. දැන් මම හදන්නේ මගේ achievement book එක ලියන්න. මේක තවත් වචනකින් කියනවා නම් මේක vision board එකක්. හැබැයි මට vision board එකක් හදාගන්න බැරි තත්ත්වයක් තියෙන නිසා මම මේක පොතකට අරගත්තා. ඉතින් vision board එකක් ගැන හැමෝම දන්නවනේ. ඉතින් මේ vision board එකේ වෙන හැමදේම මේ පොතෙන් වෙනවා. වෙනසකට වෙන්නේ මම මේ vision board එකේ තියෙන දේවල් achieve කරගත්තම ඒක ගැන විශ්වයට ස්තුතිවන්ත වෙලා ලිපියක් ලියන එක විතරයි. මම ලබා ගන්න පුංචි දෙයක් වුණත් මම මේ පොතේ ලියලා මට ලැබුණු පුංචි දේ වෙනුවෙන් මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. මේක මම මගේ ජීවිතයට ඇති කරගත්ත අලුත් පුරුද්දක්. මේක මම දන්න කාලේ ඉඳන්වත් මට තිබ්බේ නෑ මෙහෙම පුරුද්දක්. ඉතින් මේක මම පටන් අරගෙන මාසයක්වත් දැන් නැව. හැබැයි මම මගේ achievement වෙනුවෙන් කොච්චර කැප වෙනවද කියන එක ගැන බලා ගන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේක. අපි අපේ හීන බලාපොරොත්තු දිනන්න කොච්චර මහන්සි වෙනවද, කොච්චර දෙයක් කරනවද, කොච්චර කට්ටක් කනවද. ඒ කොච්චර කට්ට කෑවත් අන්තිමට අපි ඒකෙන් ලබා ගන්න පුංචි දේ කොයිතරම් සතුටක් අර හම්බෙනවද කියන්නේ ඔයාලා හැමෝම දන්නවනේ. ඉතින් ඒ සතුට මම වචන වලට පෙරලා තමයි ඔය පොතේ ලියන්නේ. ඉතින් මගේ achievement book එක තමයි මම දැන් ඔය ලියන්නේ. මේක හොඳ පුරුද්දක්. ජර්නල් ලියනවා වගේ තමයි. හැබැයි මම දන්නේ මේක ජර්නල් එකක්ද කියලා. මම මේකට කියන්නේ achievement book එක කියලා. ඉතින් ජර්නල් එකක් වගේම තමයි. ඉතින් මම කියන්නේ ඔයාලත් මේක පුරුදු වෙන්න. මේක ඇත්තටම හොඳ දෙයක්, වටින දෙයක්. දීදුන්නේ හිනකෙන්දු නිල් වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපුසිනාසේ ආදරේ දෝරේ ගලාවේ සුසුම්මල් දැසේ මියදී සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවේ මගේ ලයේ දෙවටී දුක් තෙවුල් නිවාවේ තාරකාර
වැලි තීසිනාවන් අහස් කුස මෙවුරටවන් වේදනා මගේ හැඟුම් සිත්තම් මා දිව්‍ය අංගනාවේ අපේ ගෙදර කාගේ උපන්දිනයක් තිබ්බත් එදාට අනිවාර්යෙන් අපේ අම්මගේ කිරිබත්තයයි ලුණු මිරිසයි නම් වරදින්නේ නැහැ. ඉතින් මගේ උපන්දිනේටත් අපේ අම්මා කිරිබතුයි ලුණු මිරිසුයි හදලා දුන්නා. ඉතින් අම්මා හදපු කිරිබතුත් කාලා මම ලෑස්ති වුණේ චර්ච් එකට යන්න. මගේ හිතේ තිබුණ ආසාවක් තමයි මගේ බර්ත්ඩේ එක දවසට චර්ච් එකේ ඉන්න සිස්ටර්ලට මගේ මතින් මොනවා හරි දෙයක් හදලා ගිහින් දෙන එක. ඉතින් ඒ විදිහට තමයි මගේ අතින්ම මම මේ හදපු මෆින් ටික මම ගිහිල්ලා චර්ච් එකේ සිස්ටර්ලට බාර දුන්නා. ඒක ගැන මට හරිම සතුටුයි. මට ලෑස්ති වෙන ටික නම් වීඩියෝ කරන්න ඇත්තටම හම්බුන්නේ නැහැ. ඒ වගේම චර්ච් එකට එන ටිකවත් මට වීඩියෝ කරන්න හම්බුන්නේ. මට අමතක වුණා මම බ්ලොග් එකක් කරනවායි කියලා. ඉතින් මම අන්තිමට දාලා තියෙනවා මගේ බර්ත්ඩේ කිට් එක. ඉතින් මට ලෑස්ති වෙනවා නම් පෙන්වන්න හම්බුන්නේ නැහැ. මේ ක්‍රොප් ටොප් එක ගත්තේ ඩියානා ෆැෂන් එකෙන්. කාගෝ පෑන්ට් එක ගත්තේ මහරගම ටෙක්ස්ටයිල් එකෙන්. ඒ වගේම ෂූස් දෙක ගත්තෙත් මහරගම ටෙක්ස්ටයිල් එකෙන්. මේ ඔක්කොම මම සල්ලි දීලා ගත්තු ඒවා ළමයි. මේ තියෙන්නේ අයියා මට දීපු බර්ත්ඩේ සර්ප්‍රයිස් එක. ඇත්තටම මම මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මම විතරයි ඒක දැනගෙන හිටියේ නැත්තේ. අපේ ගෙදර අනිත් ඔක්කොම මේක ගැන දැනගෙන ඉඳලා තියෙනවා. ඇත්තටම මම මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එයා මේ බර්ත්ඩේ එකේ මගේ ළඟ හිටියේ නැහැ. එයා ට්‍රේනින් එකකට ගිහින් ඉන්න හින්දා. ඉතින් ඇත්තටම මම මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අන්තිමට එයා මාව සර්ප්‍රයිස් කරා. එයා බර්ත්ඩේ එකට කලින් මට gift එකක් දුන්නා. ඒකත් මම වීඩියෝ එකක් කරා. ඒක මේ අන්තිමට දාලා තියෙනවා වීඩියෝ එකේ. ඉතින් කලින්ම මට බර්ත්ඩේ gift එකක් දුන්න හින්දා මම බර්ත්ඩේ එක දවසේ මෙහෙම දෙයක් වෙයි කියලා ඇත්තටම හිතුවේ නැහැ. දිල් කේක් එකේ අක්කා තමයි මට මේ කේක් එක හදලා ගෙනල්ලා දුන්නේ. ඒ කේක් එක මාරම රසයි. ඒ වගේම හරිම ලස්සනයි. අක්කේ thank you so much මට ලස්සනට කේක් එක හදලා ගෙනල්ලා දුන්නට. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday. අපේ තාත්තා කවදාවත් බර්ත්ඩේ එකට විශ් කරන්නේ නැහැ. එක්ක විශ් කරනවා නම් විශ් කරන්නේ අන්තිමට. රැට තමයි විශ් කරන්නේ. ඒ නැත්තම් ඒ විශ් කරන්නෙත් නෑ බර්ත්ඩේ එකට. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. මම මේ කේක් එකට හරිම ආසයි. කොච්චර ආසද කියලා කියනවා නම් මට මේක කපාගෙන කන්න හිතෙන්නෙත් නෑ. ඒ තරම් මං ආසයි මේ කේක් එකට. හරිම ලස්සනයි මේ කේක් එක. ඔය තියෙන්නේ අපේ අම්මගේ අතින් හැදුණු රසම රස රෑ කෑම වේල. කහබත් උයලා, අල උයලා, මස් උයලා, පිපිඤ්ඤ සලාදයක් එක්ක පපඩම්. අපේ ගෙදර අනිවාර්යෙන් විශේෂ දවසක් නම් එදාට අනිවාර්යෙන් අපේ අම්මා මේ වගේ කෑම වේලක් හදනවම තමයි. දැන් තෑගි බලන වෙලාව. සුපෙම් නුවන් විමසා විරැතිවා ඔපරුවදුන් තසුනින් දුරයි කියා ඔය පෙම් තෙපුල් මතහාස පැනියා ලයකින් නිවූ සිහිලාර වැහුණා මතුමා පැtuu කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ කිරිකෝඩු හිතට අල
ඉතින් මට දැන් අවුරුදු 23ක්. ඔයාට වයස කීයද? ඔයා ඔයාගේ වයස ගැන ආඩම්බර වෙනවද? ඔයා ඔයාගේ අතීතය ගැන ආඩම්බර වෙනවද? කොහොමද ඔයා ඔයා ගැන හිතන්නේ? මම නම් මේ අවුරුදු 23ට මම ලැබපු අත්දැකීම් පරාජයන් මේ හැම දෙයක් ගැනම මාර විදිහට සතුටු වෙනවා. ඒ වගේම මම අද මේ ඉන්න තැන ගැන මම මාර විදිහට සතුටු වෙනවා. මොකද අපි ජීවිතේ වැටුනේ නැත්නම්, පරාද වුණේ නැත්නම් කවදාවත් අපිට සාර්ථක වෙන්න වෙන්නේ. වැටෙනවා පරාද වෙනවා කියන්නේම සාර්ථකත්වයක් තමයි. මම දකින්නේ එහෙමයි. තියෙන්නේ මම ඔයාලට කිව්වේ මට කලින් බර්ත්ඩේ එකට කලින් gift එකක් අයියා දුන්නයි කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ gift එක තමයි. කවදාවත් ජීවිතේ ඉස්සරහට යන්න බය වෙන්න එපා. ජීවිතේට එන අභියෝග වලට මුහුණ දෙන්න බය වෙන්නත් එපා. මොකද ඒව තමයි අපේ ජීවිතේ සාර්ථකත්වයට අරන් යන දේවල්. ඒ වගේම තමයි ඔයා ඔයාව විශ්වාස කරන්න ඕනේ. එතකොට අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා කවදාවත් පසුතැවිලි වෙන්න එපා. පසුතැවිලි වෙන විදිහේ වැඩ කරන්නත් එපා. කවුරු හරි කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් ඔයාට අතීතයට ගිහිල්ලා ඔයා කරපු වැරදි, ඔයා අතින් වුණු අඩුපාඩු හැම දෙයක්ම හදාගන්න අවස්ථාවක් ලබා දෙනවා කියලා කිව්වොත් මම කවදාවත් ඒ අවස්ථාව අරගන්නේ. මොකද ඒ අතීතයේ වෙච්ච වැරදි අඩුපාඩු හින්දා තමයි අද මම මෙතන ඉන්නේ. ඉතින් ওই විදිහට තමයි මගේ බර්ත්ඩේ එක දවස ගෙවුනේ. ඉතින් මගේ බර්ත්ඩේ එකට විශ් කරපු හැම කෙනෙක්ටම thank you so much. ඉතින් මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අදට මගේ vlog එක ඉවරයි. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තවත් vlog එකක් අරගෙන මම ඉක්මනටම එන්නම්. ඔයාලා හැමෝටම මේ පටන් ගත්ත ඔක්තෝබර් මාසය හීන බලාපොරොත්තු වෙන ලස්සන මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. සඳවතියේ ඔබ මගේමයයි කියලා මං අහස බලා වුණා. අහස බලා වුණා. ඇසිපිය හෙලනාය සුළු මොහොතේ පවා